Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් අද අපි යන්නේ මේ දුම පිරුණු ලස්සන කඳු පාරවල් දිගේ තේවතු මැදින් හිත නිවන සුපිරිම ගමන. හැමදාම කරන ඒකාකාරී වැඩවලින් පොඩි විරාමයක් අරගෙන මධ්‍යම කඳුකරේ හැංගිලා තියෙන ලස්සන රහසක් සොයාගෙන තමයි අද අපි මේ යන්නේ. ඒ තමයි ඇබර්ඩීන් ඇල්ල. හිතේ තියෙන හැම වෙහසක්ම නිවන දාන සබාදාමේ සැබෑ සුන්දරත්වයේ විඳ ගන්න එන්න එහෙනම් අද අපිත් එක්ක මේ අපූර්ව අත්දැකීමට එකතු වෙන්න. අපි ගිරිගත් කෙනෙන් දැන් පල්ලේ පාට දාලා ඇබඩින් පැත්තට යන ගමන් ඉන්නේ. තාමත් පටු පාරක තමයි අපිට යන්න තියෙන්නේ. සෑහෙන්න පටුයි පාර. පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ වංගු වැඩි. ගිනිගත් තැන ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6.9ක් වගේ තියෙනවා මේ ඇබර්ඩීන් ඇල්ල ගාවට. අපි එතන ඇබර්ඩීන් ඇල්ල ගාවට ඉන්න රිසෝට් එකේ තමයි අද නයිට් එක ඉන්න බලන්නේ. අපි වුණත් යමු ඉස්සරහට. ගයිස් කාපට් එක ආපු එක නයි ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් කළු පාරක යන්න තියෙන්නේ. මේකේ සාමාන්‍ය නෝමල් කාර් එකකට යන්න පුළුවන් කියලා කිව්වා. අපි පොඩ්ඩක් ඉස්සරහට යනවා බලන්න. අපි ඇබර්ඩීන් ෆීල්ඩ් රිසෝට් එකට තමයි අපි අද යන්නේ. ඉන්නේ රෑ නයිට් එක. ඉතින් එයාලගේ මේ කාර් පාකින් මෙතන තියෙන මෙතනින් එහාට අපිට මේ වාහනේ යන්න බෑ. ඒක නිසා අපි මෙතනින් වාහනේ දාලා යන්න තමයි හදන්නේ. ඉතින් ඒ වගේ ඔෆ් රෝඩ් වාහනයක් ආවොත් නම් ඔයාලට රිසෝට් එක ගාවටම යන්න පුළුවන් කිව්වා. දැන් අපි මේ කාර් එකේ ආවෙන්ද අපිට යන්න විදියක් නැහැ. හරි අපි එහෙනම් මේ බඩු ටික අරන් යම් පල්ලෙහාට. පල්ලෙහාට යන් ගයිස්. හොඳයි ගයිස් අපි වාහනේ දැම්මා. ඉතින් මෙතන එහාට අපිට ෆයින් යන්න තියෙන්නේ. දැන් මෙන්න මේ පාර දිගේ ඉස්සරහට යන්න හදන්නේ. යතන අපිට ඔන්න කඩයක් තියෙනවා. ඔන්න මොන හරි බොන්න ඕනනම් රොටි තියෙනවා අතන. දොඩම් මොන හරි කෝල්ස් මොන හරි බොනවා නම් අතන ඈත කඩයක් තියෙනවා. ඒකෙන් ගත්ත හැකි. හොඳයි ගයිස් අපි අතන පොඩි කඩයක් තිබ්බ එකකින් ගත්තා අපි පොඩි පිරිපුයිද ඔව් වෙරළුවේ පොඩි අයිටම් ටිකක් ගත්තා. දැන් මේ කොන්ක්‍රීට් පාරේ පල්ලට යන ගමන් ඉන්නේ. චුට්ටක් බෑවුම තියෙනවා. පොඩ සපද්දයක් වගේ දාගෙන යනවා. හොඳයි මේ මම සපද්ද දෙන්නේ නැහැ මේ සපද්ද දාලා තෙමුණොත් එහෙම අවුල් හින්දා ඇස්සොත් එහෙම කියලා. මේ විදිහට මේ කොන්ක්‍රීට් පාරක තමයි දැන් අපි යන්නේ. කොන්ක්‍රීට් එකත් ඉවරයි. දැන් පොඩි රළු පාරක යන්න තියෙන්නේ. හරි ගයිස් සෝ පොඩ්ඩක් පල්ලට වැස්සා. ෂිෆ්ට් අද්දුර ආවා. මෙතන මීටර 300ක් ආවා අපි. එක සෙට් එකක් හම්බුණා. ඒ කියන්නේ මේ ඊයේ රෑ ඉඳපු කට්ටිය නේ ඇබර්ඩීන් ෆීල්ඩ් එක රිසෝට් නේද? ඇබර්ඩීන් ෆීල්ඩ් රිසෝට් එකේ ඉඳපු කට්ටිය හම්බුණා ඊයේ රෑ. දැන් අද අපි තමයි යන්නේ. දැන් අද අපි රෑ ඉන්නනේ යන්නේ. දැන් නම් චුට්ටක් පාර මොන ලොකු අවුලක් නැහැ. මොකද කැලේ අස්සේ යන්න තියෙන්නේ. මොකද හිතන්නේ ඒක හොඳයිද? හොඳයි. ඒ වගේ ඇල්ල අන්නර පැත්තෙන් පේනවා මේ කැමරාවට නම් පේන්නේ නැහැ. ඇල්ල ළඟට ගියාම පෙන්වන්න අපි. හෙට උඩහට යන්න ගියාම තමයි කේස් එක තියෙන්නේ. දැන් පල්ලව නම් අවුලක් නැහැ ෂේප් එක ගිය හැකි. කන්ද තමයි කේස් එක. හොඳයි ගයිස් සම්ම පොඩි තැනිතලා අපි මොකට ආවා මං හිතන්නේ ඕ ෆීල්ඩ් එක රිසෝට් එකට අපි ඇවිල්ලා ඉන්නේ. එතන පොඩ්ඩක් බංකුවක් තියෙනවා ගිමන් හරින්න. එතන බලන්න පුළුවන්. මේ තියෙන බෝඩ් එක. මෙන්න මේ රිසෝට් එකට තමයි අද ආවේ. පල්ලට යනවා ඔයගොල්ලෝ.
මෙන්න මෙහෙන් තාම හිතන පල්ලට යන්න පාර තියෙන්නේ. ඔයාලට ඇල්ල පේනවා ඇති අන්න අර හරිය අපි ළඟට ගිහිල්ලා පෙන්නන්නම් ඇල්ල. හොඳයි guys අපි රිසෝට් එකට ආවා. ආපු ගමන් අපිට watermelon juice දෙකක් දුන්නා welcome drink එක වශයෙන්. ඒවල් බලන්න මේ ඇල්ල මේ පැත්තේ තියෙන්නේ. මෙතන එක කබාන එකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ එක කබාන එකයි, මෙහි එකයි, මේ පැත්තේ එකයි, ආයෙ තව පල්ලෙහාට කබාන එකක් තියෙනවා. මේක කබාන තුනක් වගේ තියෙනවා. හොඳයි guys අද අපි ඉන්න කබාන එක තමයි ඔයාලා මේ විදිහට බලන්න පුළුවන් වෙන්නේ. මෙතන වර බලන්න ඇලට මූණලා තමයි මේ කබාන එක හදලා තියෙන්නේ. ඔයාලා බලන්න ඔන්න අර අතන ඈතින් පේනවා මේ එහා පැත්තෙම තව එන්න පාරක් තියෙනවා. ඒ පාර තමයි මේ තියෙන්නේ. අපි රිසෝට් එකෙන් ආපු නිසා අපිට මේ පල්ලෙහෙන් අපිට මේ ඇලට බහින්න පුළුවන්. අතන බලන්න පුළුවන් අර මේ අතන මේ කායකින් කරන සෙට් එකක් එතන ඉන්නවා. ඒ ඔයාලට ආවොත් සාමාන්‍යයෙන් ඔයාලටත් මෙතන කායකින් කරන්නත් chance එක තියෙනවා. හරි. මම ඔයාලා රූම් ටූර් එක එක්ක යන්නම්. අපේ වයිෆ් නම් ඉන්නවා මෙතන ඇල්ල දිහා බලාගෙන. හරි අපි යන් එහෙමත් ඇතුළට බලන්න. ඔයාලට මේ විදිහට තමයි අපේ කබාන එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන බෙඩ් එකක් තියෙනවා. ඩබල් බෙඩ් එකයි නෝමල් බෙඩ් එකක් තියෙනවා. මෙතන ටීවී එක තියෙනවා. ආයි මෙතන පොඩි සෝෆා දෙකක් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් එක මෙතන තියෙන්නේ. වොෂ්රූම් එකත් බලන්න පුළුවන්. මේ විදිහට වොෂ්රූම් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ඇත්තටම මේ 아무තු අත්දැකීමක්. එහෙම නැත්නම් නිෂ්කලංක පරිසරයක ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න එන්න ඕනි අනිවාර්යෙන්. ඔයාලා දන්නවද අද අපි මේ ඇබර්ඩීන් ඇල්ල කියලා හැඳින්වුවාට මේ ඇල්ලේ පැරණි නම තමයි ඇලිදෝනා ඇල්ල. ඉස්සර වතුවතු රාජ්‍ය පැවති කාලේ මේ අවට තිබුණු තේවත්තට ඇබර්ඩීන් කියලා නම තියලා තිබුණා. කාලයත් එක්ක ඒ නම ඇල්ලටත් පාවිච්චි කරන්න ගත්ත නිසා තමයි අපේ මිනිස්සුන්ගේ කටට හුරු වෙලා තිබුණ ඇලිදෝනා කියන ලස්සන නම අමතක වෙලා ගියේ. තවත් මතයක් තියෙනවා ස්කොට්ලන්තයේ තෙවැනි විශාලතම නගරය වන ඇබර්ඩීන් නගරයේ සීවෙන්න මේ නම තිබ්බා කියලා. කොහොම වෙතත් දැන් අපි පාවිච්චි කරන්නේ ඇබර්ඩීන් ඇල්ල කියන නම. ඇබර්ඩීන් ඇල්ලේ තියෙන විශේෂත්වයක් වන්නේ අපිට ඇවිදින්න පොඩි පාරක් හදලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට අර දිය ඇල්ල ගාවටම ගිහිල්ලා මේ ඇල්ල බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ දියඇලි ලැයිස්තුවේ 18 වෙනි ස්ථානයේ තියෙන ඉතාමත්ම සුන්දර ලස්සන දියඇල්ලක් වශයෙන් තමයි මේ ඇබර්ඩීන් ඇල්ල හඳුන්වන්නේ. ඒ වගේම උස මීටර් 92ක් අඩි වශයෙන් ගත්තොත් 322ක් මේ දියඇල්ල උසයි. ඇබර්ඩීන් දියඇල්ල ලංකාවේ කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය හදන බව සඳහන් වෙනවා. දැන් අපි ලන්ච් එක ගන්න යන්න හදන්නේ. ඒ වුණා ලන්ච් එකට ගිහිල්ලා අම්බෝනේ.
ලන්ච් එක ආවා. පරිප්පු තියෙනවා, මැල්ලුම් තියෙනවා, අපි මාළු ගත්තා. එතකොට බෝංචි තියෙනවා. පපඩමයි. ආබදිනනේ. හරි අපි එහෙනම් ලන්ච් එක ගන්න තමයි යන්නේ. හොඳයි ගයිස් අපි කබානකින් ආව පොඩ්ඩක් එළියට. දැන් අපි ඇබර්ඩින් ඇල්ල පැත්තට යන්න හදන්නේ. මේ තියෙන කැබින් එක මෙන්න මෙතන තියෙන්නේ. අපි උඩා පාරෙන් ආවේ. වටේ පාරෙන් දැන් අපි ඇල්ලට යන්න හදන්නේ. මම හිතන්නේ මෙතනින් ආරම්භ මීටර 200ක් ඇති. ඇල්ල අර හරිය පේන්නේ. ඇල්ල පාමුලන්න හරිය තියෙන්නේ. අපි යන්නේ. චුට්ටක් මම හිතන්නේ අපිට ගිමන් හරින්න වගේ පොට් එකක් තියෙනවා. මම හිතන්නේ මේක කලින් මොකක් හරි මෙතන මේ කෑම කඩයක්වත් තියෙනවා. ඔව් කෑම කඩයක්වත් තියෙන්නේ නේද? මෙතන ලිපක් තියෙනවා. ඇල්ල ගාවමයි ඇල්ල පාමුල. ඒ වගේම අපි අද ඉන්න කැබින් එකේ තියෙන අන්න අතන උඩ. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේක දකුණු පැත්තෙන් තියෙනවා අපි ඉන්න එක. මෙතන තව එකක් තියෙනවා. තව එකක් මෙන්න මේ හරිය කියන එක පේන්නේ නැහැ මේ වෙලාවේ. හරි අපි මම යම් බලන්න ඇබඩින් ඇල්ල පැත්ත. ගයිස් පල්ලේ කායකින් කරන ඩබලක් ඉන්නවා. ඔයාලට බලන්න පුළුවන්. 3 දෙනෙක් පදිනවා. ඔයාලා සූම් කරලා පෙන්නන්න ඉතල පේයි. ඔයාලට මේ ළඟටම ආව තමයි මේක උස තේරෙන්නේ. සෑහෙන උසකින් තමයි මේ ඇල්ල කඩන් වැටෙන්නේ. එච්චර උසක් පේන්නේ නැහැ. ළඟට ආපුවම අපිට උස පේන්නේ. Don't push back. Oh. Don't push back. Oh. Don't push back. Oh. Don't push back. Don't push back. Oh. Don't push back. Oh. Don't push back. Don't push back. වඩින් දියැලේ පාත ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ගල් ගුහාවක් තියෙනවා. අපි චුට්ටක් මේක ඇතුළට ඉස්සලා ගියා. වැස් වෙලාවට මෙන්න මෙතන සේෆ්ටි පිටේ ඉන්න පුළුවන්. මේක තව චුට්ටක් ඇතුළට යන්න පුළුවන්. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ගල් ගුහාව ඇතුළත. පස්සේ නාලා ආයේ අපේ කැබින් එකට එහෙම නැත්නම් කබාන එකට යන්න ඕනේ. හොඳයි ගයිස් අපේ ඩිනර් එක ආවා. අපි ඕඩර් කරේ කොත්තුවක් ඕඩර් කරා. ඒ වගේම රයිස් එකක් ඕඩර් කරා. ඊට අමතරව අපි වැව් මාළු බෙදලා පොඩි මේකක් ඕඩර් කරා. අතන තියෙනවා chili paste එක, ආයි සෝස්, මෙතන chicken nori තියෙනවා. අය හැපැත්තේ ආයි තියෙනවා එළවලු chops එකක් තියෙනවා. මේ අපි චුටි බයිට්ස් වර්ග දෙකක් තව ගෙනාවා. මෙන්න මේ වගේ ලස්සන බිම් එකක් තමයි තිබ්බේ.
අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන්නේ. හැපැත්තේ අපි ඊයේ කාපු තැන රොදවල යන්න හදන්නේ. අපි එහෙනම් යන් මේ පැත්තට. හොඳයි guys අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකට පානුයි ඒ වගේ ඉදියාප්පයි පොල් සම්බෝල තියෙනවා. ඒ වගේම මාළු ආයි අලකිරියොදු ඕඩර් කරා. අපි එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එක ගමු. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ අපි ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. මොකද අපේ චෙක් අවුට් ටයිම් එකක් තිබ්බේ 11ට. ඒ ටයිම් එකට කිට්ටු කරලා තමයි තිබුණේ. අමාරුද? අමාරුයි? මොටිවේට් කරන්න මං කලින් යන්නේ. අයියා. අග්ගා එන්නේ. Hey guys, අපි අපිටින් රිසෝට් එකකින් ගහට ආවා. ඉතින් අදට මෙතනින් අපි නිමා කරනවා. මොකද අපි වෙන තවත් අලුත් වීඩියෝ එකක් හැම උනේද? එහෙනම් ඊළඟ නම් බයි.